හයි මම මේ වීඩියෝ කරන්න හිතුවේ මෙන්න මේ වගේ ඩිසිෂන් එකක් ගන්න අමාරු පේරන්ට්ස්ලට. ඒ කියන්නේ ඔයා දැන්ටම හිත ඉන්නවා නම් ඔයාගේ බබාට ඔයා කරවන්න ඕන ලෝකල් සිලබස් එකද නැත්නම් ඉන්ටර්නැෂනල් සිලබස් එකක්ද මොන පාත් එකේද යන්න ඕනි කියලා ඔයාට හිතාගන්න බැරි නම් මේ වීඩියෝ එක ඔයාට. මට ඔයාට 100%ක් කියන්න බෑ ඔයා මෙන්න මේ පාත් එකේ ගියොත් හරියටම හරි මෙන්න මේ පාත් එකේ ගියොත් හරියටම හරි කියලා. මොකද එක එක්කෙනාගෙන් එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ වගේ ඩිසිෂන් එකක් ගන්නකොට ඔයා මොනවද සලකලා බලන්න ඕන කරුණු කියලා. පළවෙනි එකම තමයි ඔයාගේ ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි එක. ඒ කියන්නේ ඔයාගේ බබාගේ ස්ටඩින් ජර්නි එක ස්ටාර්ට් වෙන්නේ මේ ඉයර් එකේ ඉඳලා නම් මේ ඉයර් එකේ ඉඳලා අවුරුදු 15ක් 16ක් වගේ යනකම් එයාට ඒ කියන්නේ එයා ඩිග්‍රී එකක් ගන්නකම් එයා වෙනුවෙන් ඔයාට වියදම් දරන්න පුළුවන්ද කියන එක. ඊළඟ එක තමයි ඔයා ඒරියා එකේ හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තියනවාද කියලා. මොකද දරුවගේ අඩිතාලම් වැටෙන්න ඔයා දරුවව ඇතුළත් කරන ඉන්ටර්නැෂනල් ස්කූල් එක හරිම වැදගත්. ඒක නිසා හොඳ ක්වොලිෆයිඩ් ටීචර්ස්ලා ඉන්න හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් තෝර ගැනීම හරිම වැදගත්. අනිත් එක තමයි ඔයා මොනම හේතුවක් මතවත් ඔයාගේ දරුවව පිටරටක අධ්‍යාපනය සඳහා යවන්න කැමති නැත්නම් ඉන්ටර්නැෂනල් සිලබස් එකක් තෝරනකොට ටිකක් හිතන්න ඕනේ. මොකද හැම වෙලේම ලංකාවේ ප්‍රයිවට් යුනිවර්සිටි එකක ඔයාට අදාළ ප්‍රයිවට් ඩිග්‍රී එක නොතියෙන්න පුළුවන්. සමහර වෙලාවට එම නොතියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඔයාට රට යවන්න වෙනවා. ඉතින් එහෙම ඔයා රට යවන්න අකමැති නම් දරුවව ඔයා ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. අන්තිම එක තමයි ඔයා ඉවසීමක් නැති පේරන්ට් කෙනෙක් නම් කවදාවත් ඔයාගේ දරුවව ඉන්ටර්නැෂනල් සිලබස් එකක් කරන්න යොමු කරන්න එපා. හේතුව තමයි සමහර පේරන්ට්ස්ලා ඉන්නවා. ඒ පේරන්ට්ස්ලාට ඕනේ දරුවව ඉන්ටර්නැෂනල් සිලබස් එකට චේන්ජ් කරපු ගමන්ම ඒ දරුවාගේ ප්‍රෝග්‍රස් එකක් දකින්න ඕනේ. සාමාන්‍යයෙන් එහෙම කරන්න අමාරුයි. මොකද ඒ දරුවා ස්ට්‍රගල් කරනවා ලැන්ග්වේජ් එකයි ඊට පස්සේ සබ්ජෙක්ට් කන්ටෙන්ට් එකයි ඔක්කොම ග්‍රැබ් කරගන්න. ඉතින් ඒක නිසා ඒකට එයාට ටිකක් ටයිම් ඕනේ. ඉතින් ඒක නිසා ඔයාට ඒ වෙනකන් එයා වෙනුවෙන් බලන් ඉන්න අමාරුයි නම් සහ ඔයාට එයාට ඇඩිෂනල් සපෝට් එකක් දෙන්න අමාරුයි නම් ඉන්ටර්නැෂනල් සිලබස් එකක් කරවන්න හිතන්න එපා.